කපාගෙන අවසන් මේ තියෙන අපි කපාගත් ගවුමේ යටි කොටස මේ ආකාරයෙන් දිස්වන්නේ. දැන් අපි සාය යට කොටසට පිල්ලයක් කපා ගන්නවා මේ අලංකාරවත් ලෙස ගවුම අවසන් කිරීම සඳහා. මේ තින්නේ අපි ගවුමට අවශ්‍ය ඇඳගත් බෝරිච්චි අත. දැන් ඒක කපා ගන්න යන්නේ. මේ ආකාරයෙන් අපි ඇඳගත් බෝරිච්චි අත කපා ගන්නවා. මේ තින්නේ අපි කපාගත්ත බෝරිච්චි අත මේ ආකාරයෙන් දිස්වන්නේ බෝරිච්චි අත. අපි ඇඳුමේ උඩු කොටසට ඩාට් එක ගසා ගන්න යන්නේ. මේ ආකාරයෙන් ඩාට් එක මසා ගන්නවා ඉදිරිපස කොටසේ. දෙපැත්තෙම ඩාට් එක ගහගෙන ඉවරයි. මේ තියෙන්නේ ඩාට් එක මසාගත් පසු දිස්වන ආකාරය ඉදිරිපස කොටස. මේ තින්නේ අපි පසු කොටසට ඩාට් එක මහගත් පස්සේ දිස්වන ආකාරය. දැන් අපි ඉදිරිපස හා පසුපස සෝල්ඩර් ටික මසා ගන්න යන්නේ. මේ ආකාරයෙන් තමයි සෝල්ඩර් එක මහන්නේ. ඔන්න අපි දැන් සෝල්ඩර් එක මහගෙනත් ඉවරයි. මේ තින්නේ අපි මහගත්ත ඒ ඉදිරිපස කොටස සෝල්ඩර් කරත් එක්කම. මේ තින්නේ අපි කර මහගත්තට පස්සේ දිස්වෙන විදිය. මේ අපි බෝරිච්චි අත මහ ගන්නවා. ඔන්න දැන් අපි බ්ලවුස් එක සායට සම්බන්ධ කරන්න යන්නේ. මේ ආකාරයෙන් එකිනෙකට තබා මසා ගන්නවා. ඔන්න දැන් අපි ගවුමේ උඩු කොටසට සාය සම්බන්ධ කරගත්තා. මේ තින්නේ ඒක. අපි ගවුමේ තෙල්ලක මහ ගන්න යන්නේ අඩු කොටසට සම්බන්ධ. මේ ආකාරයෙන් ගවුමේ යටි කොටසේ තෙල්ලක මහ ගන්නවා. මහගෙන එක ගැද කර ගන්නවා. අපි දැන් මේ ගැද කරන් ඉවරයි. ඊපසු මේ ආකාරයෙන් පේන්නේ. මේ තියෙන ගැද කරගත් සාය යට කොටස. දැන් අපි ගවුමේ මහුම් ලීයම නැවැත්වීම සඳහා මේ ආකාරයෙන් ඕල කරගන්නවා.
ඔන්න දැන් අපි ඕලොක් කරගෙනත් ඉවරයි. දැන් අපි ඇඳුමේ සයිඩ් එක මසා ගැනීමටයි යන්නේ. ඕලොක් කරගෙන මේ ආකාරයෙන් දෙපැත්තෙන් අපි සයිඩ් එක මහ ගන්නවා. එතකොට තමයි ඇඳුම අවසානය වෙන්නේ. අපි සයිඩ් එකත් මසාගෙන අවසන් කරනවා. අපි දැන් දෙපැත්තෙම සයිඩ් එක මසාගෙන අවසන්. ඔන්න දැන් අපි ෆ්‍රිල් එකත් මහගෙන ඇඳුම අවසන් කරන්න යන්නේ. මේ ආකාරයට වටේටම ෆ්‍රිල් එක අල්ලනවා. දැන් අපි ෆ්‍රිල් එකත් මහ ගන්නවා. ඉතින් ඔයාලා හිතනවා නම් මේ ඔයාලටත් දැන් මේ විදිහට මේ ගෙදරදී මේ ආකාරයෙන් මස්ලින් රෙද්දෙන් අලංකාර ගවුමක් මසා ගැනීමට පුළුවන්. ඉතින් ඔයාලා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා, ඒ වගේම පුංචි උදව්වකුත් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ සෙනෙහබර හදවතින් මට චූටි සබ්ස්ක්‍රයිබ් එකක් කරලා ඔයාලගේ සහයෝගයක් ලබා දෙන්න මෙන් ඉල්ලා සිටිනවා. මේ තියෙන්නේ අපි මසා නිම කරගත් ගවුම පෙනෙන ආකාරය. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහටම ගෙදරදී මේ රෙද්දකින් මේ ආකාරයට අලංකාර ලෙස ගවුමක් මසා ගන්න. ඉතින් ඔයාලගේ අදහස් හා කැමැති ඒවා සඳහන් කරන්න පුළුවන්. ඔයාලට ගොඩක් ස්තුතියි මගේ මේ වීඩියෝ එක බැලුවට. බුදු සරණයි.